කොනිචිවා මිනාසන්. අද අපේ පාඩම තමයි සතියේ දවස් 7. එහෙනම් ඉතින් අපි බලමු සතියේ දවස් 7 ජපන් භාෂාවෙන් කියන්නේ කොහොමද කියලා. සඳුදා ගෙට්සුයෝබි ගෙට්සුයෝබි අඟහරුවාදා කයෝබි කයෝබි බදාදා සුයෝබි සුයෝබි බ්‍රහස්පතින්දා මොකුයෝබි මොකුයෝබි සිකුරාදා කින්යෝබි කින්යෝබි සෙනසුරාදා දොයෝබි දොයෝබි ඉරිදා නිචියෝබි නිචියෝබි. හරි එහෙනම් දැන් අපි බලමු ආයේ මුලින් ඉඳන් මතකයිද කියලා. ගෙට්සුයෝබි සඳුදා කයෝබි අඟහරුවාදා සුයෝබි බදාදා මොකුයෝබි බ්‍රහස්පතින්දා කින්යෝබි සිකුරාදා දොයෝබි සෙනසුරාදා නිචියෝබි ඉරිදා. ගෙට්සුයෝබි කයෝබි සුයෝබි මොකුයෝබි කින්යෝබි දොයෝබි නිචියෝබි. හරි මං හිතනවා දැන් ඔයාලට සතියේ දවස් 7 ජපන් භාෂාවෙන් මතක ඇති කියලා. එහෙනම් අපි බලමු දැන් අද දවස කවද්ද කියලා ජපන් භාෂාවෙන් අහන්නේ කොහොමද කියලා. ජපන් භාෂාවේ අද දවස කවද්ද කියලා අහන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි kyou wa itsu desu ka? kyou wa itsu desu ka? අද දවස කවද්ද? ඒ වගේම අනිත් ක්‍රමය kyou wa nanyoubi desu ka? kyou wa nanyoubi desu ka? අද දවස කවද්ද? kyou කියන්නේ අද, නන්යෝබි කියන්නේ මොන දවස? අපිට මේ ක්‍රම දෙකම භාවිතා කරලා අද දවස කවද්ද කියලා අහන්න පුළුවන්. අද දවස කවද්ද කියලා අහන ප්‍රශ්නෙට අපිට මේ විදිහට උත්තර දෙන්න පුළුවන්. අද සෙනසුරාදා වේ. kyou wa doyoubi desu. kyou wa doyoubi desu. අද සෙනසුරාදා වේ. ඒ වගේම අපි සතියේ දවස් 7 ගැන කතා කරද්දී අපි මතක තබා ගත යුතු අනිවාර්යෙන් වැදගත් වචන කිහිපයක් තියෙනවා. එහෙනම් අපි දැන් බලමු ඒ මොනවද කියලා. අද කියෝ හෙට අෂ්තා ඊයේ කිනෝ අනිද්දා අසත්තේ පෙරේදා ඔතොතොයි මේ සතිය කොන්ෂු ගිය සතිය සෙන්ෂු ලබන සතිය රයිෂු කවදාද නන්යෝබි. අද කියෝ හෙට අෂ්තා ඊයේ කිනෝ අනිද්දා අසත්තේ පෙරේදා ඔතොතොයි මේ සතිය කොන්ෂු ගිය සතිය සෙන්ෂු ලබන සතිය රයිෂු කවදාද නන්යෝබි. හරි මම හිතනවා දැන් ඔයාලට පුළුවන් මේ වචන ටික භාවිතා කරලා ප්‍රශ්න අහන්න. ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න. එහෙනම් අපි දැන් උදාහරණයක් බලමු. හෙට කවදද? හෙට නම් අෂ්තා. කවදද නම් නන්යෝබි. එතකොට අෂ්තවා නන්යෝබි දෙසු කා? හෙට කවදද? අෂ්තවා නන්යෝබි දෙසු කා? අපිට ඒකට පිළිතුරු විදිහට දෙන්න පුළුවන්. හෙට සිකුරාදා වේ. අෂ්තවා කින්යෝබි දෙසු. අෂ්තවා කින්යෝබි දෙසු. හෙට කවදද? හරි. මම හිතනවා අද පාඩම හැමෝටම තේරෙන්න ඇති කියලා. එහෙනම් ආයෙමත් ඉක්මනට අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මිනාසන් අරිගාතෝ ගොසයිමාසිතා.